Hi! Welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවද? ගොඩ දෙනෙක් මගෙන් ටික දවසක ඉඳලා ඉල්ලුවා මම කොහොමද මගේ face hair remove කරගන්නේ කියලා. ඉතින් ඒකට මම හිතුවා මේ බලන්න දැන් ගොඩාක් වැවිලා තියෙන්නේ. මේ වැවිලා තියෙන්නේ මම remove කරෙත් නැහැ. මේ ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඕනේ නිසා. ඉතින් මම හිතුවා අද මගේ ෆේස් hair remove කරන විදිය වීඩියෝ එකක් vlog එකක් ඔයාලට දෙන්න ඕනේ කියලා. ඒ නිසා තමයි අද මේ වීඩියෝ එක ගේන්න ඕනේ කියලා හිතුවේ. මම ෆේස් hair remove කරන්නේ මම කරන්නේ රේසර් කරන එක. මෙන්න මේ ටූල් එක තමයි 31 එකක් තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ ටූල් එක තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් අය මේකට යන්න බයයි. ඒ කියන්නේ ගොඩක් අය බයයි කියන්නේ එයාලා බයයි ඉදිමේයි රතු වෙයි එතකොට ඕනවට වඩා ඊළඟ පාර වැවෙනකොට ගන්නට වැවෙයි. අර ඒ වගේ දේවල් වලට ගොඩක් අය බයයි. හැබැයි ඉතින් මම මෙච්චර කාලයක් කරන්නේත් මේක. ඒ වගේම ඉස්සරහට නෙමෙයි මේක. මොකද මේ ක්‍රමය ගොඩාක් හොඳයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක කරනකොට ඔයා අනිවාර්යෙන් මම මේකට පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ කෝමාරිකා සමහරක් අය කෝමාරිකා ජෙල් එක පාවිච්චි කරනවා. සමහරක් අය විවිධ ඔයිල්ස් වර්ග පාවිච්චි කරනවා. එතකොට වැක්සින් ඔයිල් වැක්සින් මොනවාද ක්‍රීම් පාවිච්චි කරනවා. හැබැයි ඉතින් මම නම් පාවිච්චි කරන්නේ මෙන්න මේ ස්වභාවික කෝමාරිකා. ඒකනේ ඉතින් ඒක පාවිච්චි කළා මට මෙච්චර කාලයක් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ නිසා මම දිගටම පාවිච්චි කරන්නේ මෙන්න මේක පාවිච්චි කරලා ගාලා තමයි කෝමාරිකා ජෙල් එක ගාලා තමයි මම ෂේව් කරගන්නේ. ඉතින් අපි බලමු කොහොමද මම මේක කරගන්නේ කියලා. මේ ඔයාලට පේනවා ඇති මගේ මේ ඝනට වැවිලා තියෙනවා. මම අද මේ ටික ෂේව් කරගන්න තමයි යන්නේ. හරිද? මේකට මෙන්න මේ වගේ අර වහන්න පොඩි පින් එකක් වගේ එනවා. අන්න ඒක තියෙන්නේ මේකේ ආරක්ෂාවට. ඒ කියන්නේ කිසිම විෂ බීජයක් කිසිම දෙයක් මේක ඇතුළට යන්නේ නැහැ නේ. ඒක නිසා ඒක දාලම පාවිච්චි කරන්න. මේක ගලවලා තමයි අපි මේක පාවිච්චි කරන්න ඕනේ. හරිද? ඊට කලින් ඔයා චූටි වැඩක් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ කෝමාරිකා පිත්තක් අරගෙන ඒක ගෑරුප්පුවකින් හරි එහෙම නැත්නම් ඔයාලට තව පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ හැන්දක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැන්දක් අරගෙන මේ අර ගන්නට තියෙන ජෙල් එක ඔයා මේක මේ අර මේ විදියට කරගන්න. හරිද? එතකොට අර මේ ගන්නට තියෙන ජෙල් එක කියන්නේ බේරෙන තරමටම නෙමෙයි මං කියන්නේ. මෙන්න මේ වගේ කරගන්න. එතකොට අපේ මේ මූණේ ගාන්න ලේසි. මේක සයිඩ් තමයි කරන්නේ. මුළු මූණෙම මේක ගා ගන්නේ නැහැ ඉස්සෙල්ලා. මෙන්න මේ විදියට. හොඳට බලන්න මම කරන විදිය. දැන් මම මේ පැත්තේනේ ෆේස් එක රිමූව් කරන්න යන්නේ ඉස්සෙල්ලා. එතකොට මේ පැත්තේ තමයි මුලින්ම මේක ගා ගන්න ඕනේ මේ විදියට. හරිද? මේ විදියට කරගනිද්දී කිසිම ඉදියකින් අර සමහරක් අය කියනවා කැපෙනවා එහෙම කියලා. එහෙම වෙන්නේ නැහැ මේකෙන් කිසිම වෙලාවකදී. මෙන්න මේ විදියට මේ හොඳට වඩ පේනවද මේ වගේ තියෙනවා. අන්න ඒ විදියට මේ විදියට කරන්න ඕනේ. පේනවද? තද කරන්නේ නැතුව මේ විදියට ලස්සනට රිමූව් කරගන්න පුළුවන්. මාරම එළියක් මේකෙන් පස්සේ මුණට එනවා. බලන්නකෝ මේ මාරම එළියක් මුණට එනවා බලන්නකෝ. මේ හරියයි මිනිස්සු. ඊළඟට දැන් මේ පැත්ත අපි කරගත්තා. දැන් මේ පැත්ත. හරිද? ඒ පැත්ත කරද්දී මේ විදිහට කෝමාරිකා පිත්ත මේ විදිහට ගා ගන්න ඕනේ. ඒ අපි කරන්න ඉන්න ඒ කරන්න ඉන්න ටිකට විතරයි කෝමාරිකා ජෙල් මේ ගා ගන්නේ. දැන් ඔයා මෙන්න මෙහෙම ඒත් ඔයා මේ විදිහට අතින් අල්ලගෙන තද කරන්න එපා. බලන්නකො තදට ඇවිල්ලා තියෙනද? අර
කෝමාරිකා ජෙල් නිසා කිසිම වෙලාවක මේ අර කියන්නේ අපි කෝමාරිකා ජෙල් එකකුත් නෙමෙයිනේ පාවිච්චි කරන්නේ. ගෙදරම තියෙන කෝමාරිකානේ. එතකොට ඒක ස්වභාවික දෙයක්. ඒක කිසිම මේ අහිතකර දෙයක් කිසිම දෙයක්ම නැහැනේ. එතකොට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. හැමේ අර තෙතමනයත් හොඳටම තියෙනවා. මේකෙන් පස්සේ සමහර අය කියනවා ඩ්‍රයි වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ මේ විදියට කරගත්තොත් නම්. දැක්කද? හරි. හරි ඊළඟට මම කරගන්නේ මෙන්න මේ අප්පර් ලිප් එකේ ඒකේ මේ විදියට කාඩිකාය ගා ගන්නවා. ගාගෙන ඊළඟට ආයෙ අර ක්‍රමයටම ට්විස් එක ඊළඟ ස්ටෙප් දැන් පිරිසිදු කරන්න යද්දී අනිවාර්යෙන් ඔයා ඒක හොඳට පිරිසිදු කරගන්න ඕනේ. හරි දැන් අපි නිකටේ මේ ටික කරගමු. නිකටේ දැන් අපි මේ පැත්තට කරගත්තා මේ පැත්තට කරගත්තා අපේ ලිප් එකත් කරගත්තා ඊට පස්සේ නිකටෙත් කරගත්තා දැන් තියෙන්නේ නලල. හරි දැන් නලල කරගමු. හරි දැන් ඉතින් අපි මුළු මූණම ෂේව් කරගෙන ඉවරයි. මේ බලන්නකෝ කොච්චර එළියක් මූණට ආවද කියලා. දැන් අයින් කරගන්නේ. හරිද? එතකොට මේක සාමාන්‍යයෙන් සතියකට සැරයක් ඒ වගේ කරන්න පුළුවන්. ඉතින් වැවෙන වේගය එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවනේ. එතකොට ඔයාගේ වැවෙන වේගය අනුව ඔයාට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මහා ලොකු දෙයක් නැහැනේ. හරි කියන්නේ අපි ඉතින් ස්කින් කෙයා රූටින් එක කරන අතරෙම මේකත් කරගන්න පුළුවන්. ඉතින් මහා ලොකු වෙලාවක් යන එහෙම දෙයක් නෙමෙයි. මේක හුරු වුණාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙලාවක් යන්නෙම නැති තරම්. ඉතින් මේ විදියට අනිවාර්යෙන් කරන්න. ඉතින් මේ විදියට කරලා නම් මට ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතින් එක එක්කෙනා එක එක විදියට කරනවා ඇති. ඒ වුණාට ඉතින් මම කරන ක්‍රමය අහුවනේ. ඉතින් මම කරන්නේ මේ ක්‍රමයට. ඒ ක්‍රමය තමයි ඔයාලට කියලා දුන්නේ. එහෙනම් ඔයා අලුත් කෙනෙක් නම් channel එකට subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මේ ඔයා කරන්නේ රේස කරන එකද නැත්නම් අනිත් වෙන ක්‍රමයක්ද එහෙම නැත්නම් වැක්සින් ක්‍රීම් පාවිච්චි කරනවද කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න මොනවද කරන්න කියලා. ඉතින් ඒ ටික තමයි ඉතින් අදට කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අලුත් දවසක තවත් ඔයා ඉල්ලන වීඩියෝ එකක් අරගෙන එනකන් එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. බයි.